වසර දෙකකට ප්‍රථම අප අතරින් සමුගත් මගේ ආදරණීය තාත්තා ජීවන ගමන් මගේ අවුරුදු 90ක් ආයු වළඳා ජීවිතයෙන් සමුගත්තා. ඉතින් අවුරුදු දෙකක් පිරෙනවා අද වෙනකොට. ඉතින් මගේ තාත්තට පින් අනුමෝදන් වීම සඳහා මගේ තාත්තට උතුම් වූ නිර්වාණ සුවය අවබෝධ කර ගැනීම සඳහා උතුම් වූ නිර්වාණ සැප සම්පත් ලැබීම සඳහා පින් පමුණුවීමේ අරමුණෙන් යුතුව අප විසින් සූදානම් කරගත් මේ දානමය පින්කමේ අග්‍රඵලය අප සම්මා සම්බුදු ලෞතර බුදුරජාණන් වහන්සේ වෙත පිළිගැන්වීම සඳහා සූදානම් කරන අවස්ථාව මේ පින් බලෙන් මාගේ තාත්තාට උපදින සෑම සසරකම සියලු සැප සම්පත් සමග සැපවත් ජීවිතයක් ගත කරන්නට පින් අනුමෝදන් වෙලා ඒ වගේම සංසාර ගමන් මඟ අවසාන උතුම් වූ නිර්වාණ සැප සම්පත් හිමි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව ජීවත් වෙන මාගේ ආදරණීය මෑණියන් ඇසලින් හාමි පාරගෙදර නෝනා අපේ අම්මාටත් ඒ වගේම මගේ බිරිඳගේ ආදරණීය අම්මා තාත්තා තුන් දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා මේ පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ දානමය පින්කමේ අග්‍රඵලය අප සම්මා සම්බුදු ලෞතර බුදුරජාණන් වහන්සේ වෙත පිළිගැන්වීමටත් අප සම්මා සම්බුදු ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිහිට අනුකම්පාව ලැබී මාගේ තාත්තාට ඒ අපි ප්‍රාර්ථනා කරපු උතුම් වූ නිර්වාණ සුවය හිමිවීමටත් සුජීවත්ව සිටින අපගේ මෑණියන් සහ මාගේ බිරිඳගේ පියාණන්ට සහ බිරිඳගේ මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබීමටත් ප්‍රාර්ථනා කරනවා. මේ පින්කමෙන් කොටසක් අපි දැනට දරුවන් ලැබීමට සිටින මෑණිවරුන්ටත් ඒ වගේම වැඩිහිටියන්ටත් දීමට සූදානම් කරනවා. ඉතින් මේ සඳහා මහන්සියුණු මාගේ බිරිඳටත් ස්තුතිවන්ත වෙන ගමන් අපගේ තාත්තා අපි අතරින් සමුගෙන වසර දෙකක් වෙන අතර අපගේ තාත්තා මගේ තාත්තා ඉතින් ඇත්තටම ජීවත්ව ඉන්නකම් ගමේ කවුරුත් ආදරය කරපු පාරගෙදර මාමා ඉතින් එස් අබේවර්ධන මහත්තයා තනමල්ල 180 තනමල්ල ලිපිනේ පදිංචි වෙලා හිටියේ අපේ තාත්තට මගේ තාත්තට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා කියා මේ පින් බලෙන් යම් මේ පිහිටක් ලැබෙනවා නම් ඒ පිහිට මගේ තාත්තට ඉන්න තැනක සසර අවසන උතුම් වූ නිර්වාණ සුවය වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා පූජා කරනවා. බුදු සරණයි හැමෝටම.